වැරදි කරපු අය ඔවුන් සමහර ඒවායින් අපි නිදහස් කරා. අපි බලපෑම් කරලා ඒක තමයි ඒක වරදක්. මන් දන්නවා. සමහර අය කරපු වැරදි වලට අපි දඬුවම් කරේ නෑ. අපි ඒවා වසන් කරන්න හැදුවා. සමහරු පොලිසිය අතටම අහු වුණා. පොඩකින්න. හරිද පැහැදිලිවම මත්ද්‍රව්‍ය කුඩු අල්ලන්න ගෙදර ගියා. මම දන්නේ එයාගේ ගෙදර ගෙවල් කීයක් තියනවද කියන එක වෙනම දෙයක්. හැබැයි කුඩු අල්ලන්න ගෙදර ගියා. ඒක මොකද්ද හංගන්නේ? හරිද? කුඩු අල්ලන්න ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා ඉවරලා ඊට පස්සේ ජනාධිපතිතුමා හෙලිකොප්ටරෙන් ගියා. හවස ගිහිල්ලා බදාගත්තා. බදාගෙන නාකොටිකයට විවේචන ඉදිරිපත් කරා. ඒ නිසා ඒවා යට කරන්න හම්බ වෙන්නේ නැහැ. මතක තබාගන්න. මේගමුව දළුපොත පිහිටි නිමල් ලංසා මහතාගේ නිවසට ජනාධිපතිතුමා පැමිණෙන අවස්ථාවේ මැති ඇමතිවරුන් ආධාරකරුවන් ඇතුළු විශාල පිරිසක් එහි රැස්ව සිටියා. නිවස අසල මාර්ගයේද ජනතාව රැස්ව සිටි අතර අවට ආරක්ෂාවද තර කර තිබුණා. ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ ජනාධිපතිතුමා කළ විමසීම් අනුව නිමල් ලංසා මහතා අදාළ සිද්ධිය පිළිබඳව කරුණු පැහැදිලි කළ බවයි. මේ සිද්ධියත් සමග තමා අපහසුතාවට පත්ව සිටින බව පැවසූ ලංසා මහතා සාධාරණ පරීක්ෂණයක් කරන්නයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි බවද ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. මීගමේ කුඩ්ඩා කියනවා මට ලේබඩ යන්න ඕනේ කියලා. මම කියනවා මීගමේ ජනතාවට මේක අහන් ඉන්න. මූ තමා කොළඹ කුඩු ගෙන්නන්නේ. මූ තමා STF එකේ වට කරපු වෙලේ කුඩු ගෙන්නන්නේ. Let's go. හිටපු ජනාධිපතිතුමා මෙතන ඉද්දිම මේ කතාව කරන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. මගේ මිත්‍රයෙක් මට උදව් කරලා තියෙනවා. මගේ යාළුවා ඒ කාලේ අපි ඒගොල්ලෝ ගෙදරට ගිහිලා තියෙනවා. මම අහන්න කැමති STF එකෙන් වටලපු වෙලේ මීගමුවේ නාකොටික්ස් එකෙන් වටලපු වෙලේ මීගමුවේ හිටපු ජනාධිපතිතුමා අපේ ගරු යුද්ධයට විශාල සේවයක් කරපු ගරු ජනාධිපතිතුමා චොපර් එකෙන් ගියා මීගමුවේ. ඒ ගියේ නිමල් ලංසා මහත්තයා බිග් ගර්ල් කෙනෙක් වුණ හින්දාද? නැත්නම් ඒ ගෙදර පාටියක් තිබුණ හින්දාද? අපි දන්නේ නැහැ. ගිහිල්ලා බේරගත්තා. ඒක මුළු ලංකාවම ලයිව් දැක්කා. එන හතම ගහපියෝ උඹලට හෙන ගහනවා උඹලට. කන්ටේනර් දෙකක් ගැන කියනවා කොක්කු දෙන්නෙක් කන්ටේනරේ උස්සන් ගිහිල්ලා මිද්දෙනියට දැම්මේ නෑනේ. හැබැයි පරීක්ෂණය කළා කරු සභාපතිතුමා කන්ටේනර් ගෙදරට ගිහිල්ලා. දැන් කොහමද ගියේ? දැන් ඒකත් රාජපක්ෂලාද? මේ කියන විදිහට මුළු වරායත් කන්ට්‍රෝල් කරන්නේ රාජපක්ෂලා නම්, කස්ටම් එක කන්ට්‍රෝල් කරන්නේ රාජපක්ෂලා නම්, පොලිසිය කන්ට්‍රෝල් කරන්නේ රාජපක්ෂලා නම්, සංවිධානාත්මක අපරාධකරුවෝ කන්ට්‍රෝල් කරන්නේ රාජපක්ෂලා නම්, ඉතින් ඔබ තමුන්නාසලාගේ ආණ්ඩුව වැඩක් තියනවද? What? Bro, what are you talking about, man? ආණ්ඩුවේ ඩීල් එක අපේ ඇඟේ ගහන්න ලෑස්ති වෙන්නත් එපා. කන්ටේනර් පැන්නුවේ ආණ්ඩුවෙන්. වරායන් කන්ටේනර් දැම්මේ ආණ්ඩුවේ ඇමතිවරු. මේ අපි නෙවෙයි කිය හයි චෙක් ගහන්න එපා. ඔයාලම තමයි කියන්නේ. මොකද මම ඇවිල්ලා කිව්වයි ඒක. ඔයාලගේ ඇමතිවරයා කිව්වේ පැන්නුවා කියලා. ආණ්ඩුවෙන් කන්ටේනර් ටික පන්නලා දැන් මෙතන හැක්කක් ගන්නවා. I think අමු ගවය ඔබතුමාලා මේක අපේ ඇඟට ඇඟිල්ල දික් කරලා ගිහිල්ලා අන්තිමට අර රොකට් එක පැලවත්තට වැටෙනවා වගේ හෙට අනිද්දා වෙනකොට අයිස් කන්ටේනර් පැලවත්ත උඩට වැටේ. ආතිල්ද ඔයාලට? A few moments later. නාමල් ඉන්න. මම ඔබතුමාගේ මුත් ඉල්ලනවා පුළුවන් නම් නාමල් මන්ත්‍රීතුමාට සභාවේ ටිකක් රැඳිලා ඉන්න කියලා. මාලිමාවේ ආණ්ඩුවෙන් කන්ටේනර් පන්නලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පාක්ෂිකයෙක්ගේ ප්‍රාදේශ මන්ත්‍රී කෙනෙක්ගේ ඉඩමේ අංගලා. Let's go. අරුම පුදුමරට අර සම්පත් මනම්පේරි ගැන නාමල් රාජපක්ෂ ගැන ගෝඨාභය ගැන කවුරුවක්වත් ගැන අපි කතා කළේ නැහැ. එසේ තිබියදී හොරාට කලින් කෙහෙල් කන වැට පැන්නා. සංවිධානාත්මක අපරාධකරුවෝ කියලා කියන්නේ මා කදුරේ මහදූෂ්‍රාවත් කෙහෙල් බද්දර පද්මලවත් නෙවෙයි. අද එලිදරව් වෙමින් තිබෙනවා ඇත්ත සංවිධානාත්මක අපරාධකරුවෝ කියන්නේ කවුද කියලා කවුරුවක්වත් මේ ඕගොල්ලෝ. අද අපි වගකීමෙන් කියනවා මේ සියලු දේවල් පිළිබඳව විමර්ශන සිදුවෙමින් තිබෙනවා. දුරකථන කුළුණු හරහා දුරකථන ඇමතුම් දුන්නේ කාටද? පද්මල ඇතුළු මේ කල්ලිය
ඒව ගැන සොයා බැලමින් තිබෙනවා. මදුෂ් සතුව තිබුණු සියලු රහත් වළදානවා. අපි අහනවා කෝ මදුෂ් ළඟ තිබුණ රුපියල් කෝටි 1000කට වැඩිය ඒ වත්කම් කෝ මදුෂ් ප්‍රකාශ කරයි කියලා කියනවා. මේ ජාවාරම් වලට සම්බන්ධ දේශපාලන 80 දෙනෙක්ගේ නම් ටික ගෝඨාභය රාජපක්ෂ විසින් එයාගේ බාප්පා විසින් යටපත් කරනවා, සංගවනවා. අදටත් ඒව රහසක්. එහෙමයි ඒගොල්ලෝ රහස් සැඟෙව්වේ. ඒගොල්ලෝ කල්පනා කරනවා ඇති පද්මෙටත් ඒ ඉරණම අත්තුනේ නැත්තේ ඇයි කියලා කල්පනා කරනවා ඇති. නෑ පද්මෙට ඉරණම අත් වෙන්නේ නෑ. ඒ නිසා පද්මෙලා එළියට දාන වමාරණ දේවල් එක්ක හෙට දවසේ කාගේ පැතිකිරිය රටට හෙළිදරව් වෙනවා. ඒ නිසා තමයි කලබල වෙලා ඉන්නේ. අද මොකද්ද මේ කුඩු මුදල් හැයිලා මෙතන කියන්නේ? මේ කුඩු ව්‍යාපාරයේ සහ මුලින්ම ගොඩනගලා පවත්වාගෙන යන ගමන් ඒකට තව එකතු කරනවා අති දැවන්ත තක්කඩිකමක්. මොකක්ද? දේශපාලන තක්කඩිකමක්. මම කියන්නේ වැරද්ද හදන්නම් බැරි කනේ. පොහොට්ටුවයි සජබයි දෙකම. දැන් එකක් නේ. දැන් පොහොට් නැත්නම් මොකද? ඕගොල්ලෝ එකක්. ඔය තිරුපති ගියත් ඕගොල්ලන්ගේ ගෝලියොත් එක්ක. මේ තිරුපති ගියා ළඟදී. තිරුපති ගියා එකට ගියේ. දැන් එතකොට බැඳුම්කර හොරු කොයි පැත්තේද ඉන්නේ? බැඳුම්කර හොරු. වෙලා කියන්නකෝ. බැඳුම්කර හොරු. බැඳුම්කර හොරු කො දැන් ඔබතුමාලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඉන්නවද? මෙයාට මයික් එක දෙන්නකෝ මැතිතුමා. මේ සමගි ජන බලවේගයේ වෙනින් මම කතා කරන්නේ අපි ඒකාබද්ධ විපක්ෂයක් වෙන්න පුළුවන්. ගොඩක් අය ඉන්න පුළුවන් කණ්ඩායමේ. හැබැයි අපේ පක්ෂය වෙන එකක්. හරි. nice. මේගොල්ලෝ දැන් රෙදි නැති වෙලා තියෙන්නේ. මේගොල්ලන්ට ඕන ජාතික ජන බලවේගයට මොකක් හරි එකකින් ගහන්න. දැන් ඒ නිසා මේගොල්ලෝ බැඳුම්කර හොරාගේ රනිල් එක්ක හිට ගන්න. පොහොට්ටුවත් එක්ක හිට ගන්න. මෙයාලා දැන් නාමල්ලත් එක්ක ඉන්නේ. මෙයාලා දැන් රනිල් බැඳුම්කර හොරුත් එක්ක ඉන්නේ. ඒ නිසා අයියෝ වැඩක් නෑ අතුම් මණ්ඩාර මහත්තයා. ලැජ්ජ වෙන්න ඕනලු. හරිද? මේ රෙදි නෑ දැන්. රෙදි නෑ ගමට යන්න බෑ. අයිස්කාරයොත් එක්ක ඉන්නේ සජබ. විපක්ෂ නායකයෝ මොකද්ද? සජිත් ප්‍රේමදාස කියනවා කුඩුල් මොනවාද කන්ටේනර්ස් දෙකයි අර පැන්නුව කියන 303 අතර සම්බන්ධයක් තියෙනවා. මේ මොන බොරු කියන මිනිස්සුද මේ? ඉතින් අපි අභියෝග කරලා තියෙන්නේ රේගුවයි වරායයි දෙකක් ඉලිකට ගන්නවා හලෝ. ඒ කන්ටේනර් වල ආයුධ තිබුණා කිව්වා. කුඩු තිබුණා කිව්වා. සාක්ෂි දෙන්න කොහම කෙඳිරි ගන්නවා. කිව්වා ලෝකේ තියෙන ඕන තරම් ඉන්ටෙලිජන්ස් සර්විසස් ගෙනල්ලා පැමිණිලි කරා. ඉතින් අර කවුද නීතිච්ච කණ්ඩායමක් කියලා පැමිණිලි කරා තොරතුරු දෙන්න කියලා. දැන් මේගොල්ලන්ට මොකද්ද? දැන් මගන් ඩයපර් ඇඳලා ඉන්නේ. මතකද දන්නේ මීගමුව පැත්තේ කුඩු රණ්ඩුවක් බේරන්න ගිහිල්ලා ගෝඩ් ෆාදර් බැස්සා. මතකනේ නේද? කවුද ගිහිල්ලා බැස්සේ? රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ. අය නාමල්ගේ තාත්තා නෙමෙයි වෙන්නේ ඇති. පාර්ලිමේන්තුවේ ඇවිල්ලා නාමල් රාජපක්ෂට කියන්න පවුලේ නඩු නැති කෙනෙක්. 2026 වෙනි මාසේ 29 වෙනිදා එක මෙහෙයුමක් කරා කුඩු කිලෝ 94ක් අල්ලගත්තා. ෆර්හාද් සකීර් කියලා කෙනෙක් තමයි අත්අඩංගුවට ගත්තේ. අර ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තියපු සිද්ධියට අදාළවත් දැන් ජාත්‍යන්තරයේ මේ පිළිබඳ සාකච්ඡාවක් යන ඔහුගෙත් යම් සම්බන්ධයක් තියෙනවා කියලා. කුඩු කිලෝ 94ක් එක්ක අත්අඩංගුවට ගත්තා. කුඩු කිලෝ 94ක් එක්ක අත්අඩංගුවට ගත්ත මිනිහා කොහොමද? ඒ නිසා එදා මේගොල්ලෝ උසාවි පාවිච්චි කරන්නේ නැති, නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කරලා තියෙන්නේ නැති මේ ඉතිහාස සිද්ධි මේ දකුණේ වෙරළ තීරයේ ජාවාරම්කාරයන්ගේ තෝතැන්නක් බවට පත් වුණා. ටික දවසක් ගියපුවාම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ මාමණ්ඩි කෙනෙක් ගාල්ලේදී වෙඩි තියලා මරනවා. මොකද ඉදන් නඩුවකටද? මොකද්ද කාරණේ? අද වෙනකන් කිව්වද කාරණේ? නෑ. ඒ නිසා පාතාලයට සම්බන්ධ ජාවාරම් වලට සම්බන්ධ ඉතිහාසයක් තියෙන මිනිස්සු මේ රටේ ජනතාව මේ රටේ කුඩු නවත්තන්න, පාතාලය නවත්තන්න, අපරාධ නවත්තන්න, නීතිය ස්ථාපිත කරන්න හදපු ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පිළිබඳව විවේචන කරන්නේ Facebook වලින් අහුලගත්ත කෑලි වලින් අපි නිසා විපක්ෂයට ආරාධනා කරනවා. ඇත්තෙන් එන්න. සුරංගනා කතා අපි කවුරුවත් කියලා නැහැ. විපක්ෂය කොහොමද මේ සුරංගනා කතා කියන්නේ? අනේ දෙයියනේ මේ රටේ තියෙන මේ කුඩු ජාවාරම නවත්තන්න. අපේ දරුවන් මේකෙන් බේරන්න. දිගින් දිගටම අපෙන් කරන ඉල්ලීම. ඒ පොරොන්දුව තමයි අපි මේ ඉෂ්ට කරන්නේ. අඩුම තරමේ පාර්ලිමේන්තුවට එන්නේ මොකක් වෙනුවෙන්ද කියන එක. මහජන නියෝජිතයෙක් වෙන්නේ මොකක් වෙනුවෙන්ද, කා වෙනුවෙන්ද කියන එකවත් අමතක වෙලා ඉන්න කණ්ඩායමක් මේ විපක්ෂයේ බහුතරය. ජාවාරම හරහා අපේ දරුවන්ට, අපේ පවුල්වලට, අපේ අම්මාවරුන්ට, අපේ සමාජයට වෙන හානිය නැති කරන්න අපි සියලු දෙනාම අපි කරන්න පුළුවන් උපරිමය කරනවා. කාවත් බේරගන්න අපි ඉදිරිපත් වෙන්නේ. ඒ අයට ඕන දෙයක් කරගත්තු දේ මේක අපි නතර කරනවා.